morning කට්ටිය 6:45යි අද vlog එකක් කරන්න යන්නේ බලන්න ඉන්න ලොකේෂන් එක කොහෙද කියලා දැන් මං ඉන්නවා guys කටුසෑය ඔයාලා දන්නවා මිහින්තලේ කටුසෑය තියෙන්නේ මේ තියෙන කටුසෑය ඉතින් පණුරක් දාලා අපි ටුවර් එක පටන් ගන්න යන්නේ මෙතනින් තියෙනවා මගේ බයික් එක අද දවසේ මේකේ තමයි යන්න හිතන් ඉන්නේ මිහින්තලේ ඉඳලා ගාල්ලට යන්න ඕනේ දවස් 3ක ටුවර් එකක් තමයි යන්න හිතන් ඉන්නේ ඉතින් මේ තියෙන්නේ මගේ බයික් එක අද මේකේ තමයි යන්න හිතන් ඉන්නේ guys ඉතින් පැය 6ක විතර ටුවර් එකක් තියෙන්නේ එහෙනම් අපි පිටත් වෙමු meters of Bromville. Continue straight down Kenny Road, Kenny, Jaffna Highway. Ева, я любила тебя. Все будет как решит твоей души. Ты Венера, я земля. Ева, я любила тебя. ඉතින් guys අපි මුලින්ම යන්න ඕනේ කෑගල්ලට. කෑගල්ලේ තමයි අපි පාර්ට්නර් ඉන්නේ. අපි පාර්ට්නර් අරගෙන කෙලින්ම යනවා ගල්ලේ. එහෙමයි. යන්න ඉතින් අපි මුලින්ම යමු කෑගල්ලට. පාර පොට්ටක් වරදින ආවායි Head north on Candy Road, Candy, Jaffna Highway. In 150 meters, turn left toward Ambipussa, Kurunagala, Trincomalee Highway, Ambipussa, Trincomalee Highway. Turn left toward Ambipussa, Kurunagala, Trincomalee Highway, Ambipussa, Trincomalee Highway. සිරාම කිව්වොත් ඉතින් මා රාතල්ලගේ රයිඩ් එක යන්න පුළුවන්. මොකද බයික් එක පදිද්දි මා රාසයි පාරකම්කඩව ඉතින් මම කියන්නේ කිල් එක යන්න පුළුවන්. Bad man, she love. Bad man, she love. Yeah. Bad man, she love. Bad man, she love. Bad man, she love. Yeah. Bad man, she love. Bad man, she love. Yeah. Your pussy fat inna your shot. Oh, you dealing with the boss? Yeah. Make you come first, coulda never take a last. Yeah. Like a ball, pump up the pussy fast. Skin out the pussy for me, fuck it. Girl, you make it cocky brag. හලෝ හලෝ කොහමද? අපි දැන් ඉන්නවා කාලා. දැන් යනවා ඊළඟට අපේ පාර්ට්නර් ගන්න. කවුද අපේ පාර්ට්නර්?
මම දැන් කෑගල්ලේ ටවුන් එකත් පාස් කරලා ටික දුරක් ඇවිල්ලා ඉන්නේ. තමයි කාලය වෙලාව. ඉතින් පාර්ට්නර් පාරට යාවයි තමයි තියෙන්නේ. දැන් ඉතින් අපේ සගයව ගත්තා. අපි දැන් කෙලින්ම යන්නේ ගාල්ලේ. ඉතින් ගයිස් හිතේවත් නැති විදිහට පොඩි අවුලක් වුණා. ටයර් එක යන්න ගියා. මොකද ටයර් එක ගොඩක් පරණයි, ඩැමේජ් වෙලා තිබුණේ. කොහොම හරි කරලා අපි ටයර් එක ගලව ගත්තා මෙන්න. ඉතින් ගයිස් මුළු කෑගල්ලෙම ටවුන් එකේ ටයර් හෙව්වා. ටයර් තිබුණ කඩවලින් ඔක්කොම කිව්වා 39යි කියලා. මෙන්න මේ ෂොප් එකේ ටයර් එක දෙන්නම් කිව්වා ටිම්සන් එකේ 29ට. ඇත්තටම මාර ලාභයි, මට 10000ක් ලාභයි. අපි මෙතෙන් තමයි ටයර් එක ගත්තේ. one way ටයර් සෙන්ටර් එකෙන්. ඔයාලත් මේකෙන් ටයර් ගන්න ගණන් අඩු ටයර්. බලන්න එකපාර මොකද මේ වීල් ලැප් හදින්නේ කියලා. අත්තම ටයර් එක ගැලුවේ අරන්දර බෝගස් සන්දිය කියන පැත්තෙන්. ඊට පස්සේ එතන අත්තම ටයර් තිබුණොත් නෑ, ටයර් එක ගලන්නේ ගන්න තැනක් තිබුණේ නෑ. ඊට පස්සේ එතන ෂොප් එකේ ටයර් එක ගලවපු මල්ලි වීල් එක දුන්න යාගේ මාර හිතවන කොල්ලෙක් වීල් එක දුන්නා කියලා ටයර් එකක් හොයාගෙන ටයර් එකක් අරන් එන්නේ කියලා අත්තම මාර වටිනා ඒ වෙලාවේ. ඉතින් මේ ඉන්නේ බ්‍රදර්, ඔයාලා ගොඩක් thank you. ඒ වෙලාවේ වීල් එක දුන්නට අපි ටයර් එක මාරු කරගත්තා. දැන් යන්න. ගයිස් අපි ආවා බෙන්තොටට. තව ටික දුරක් ගිහිල්ලා අතර ලොකේෂන් එකට යන්නයි හදන්නේ. ඉතින් අපි විලායකට ගිහිල්ලා අපි ආවා ගල්බොක්ක බීච් එකට චුට්ටක් බලලා යන්න. Ева, я любила тебя. Пусть всё будет, как решит монолог твоей души. Ты Венера, я Земля. Ева, я любила тебя. Пусть всё будет. Hello, good morning. Ты Венера, я Земля. Ева, я любила тебя. Guys, බීච් එක තියෙන්නේ ෆාම් එකයි බීච් එකයි. එන්න මේ හරිය තමයි අපි දැන් යන්න හදන්නේ. කැස් බෑවන් බලන්න. යමු ගිහිල්ලා බලමු. අර පේන්නේ අපි හිටපු විලා එක, රෙඩ් සන් බීච් විලා. හලෝ කොහමද? Hari? हाँ Kalan. Halo. Ngekapak nih.
මාදුගගේ ටුවර් එකක් යන්න යන්නේ. මගේ යාළුවා මහේෂ් අය තමයි සෙට් කරලා දුන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. බෝට් එකක් තියෙනවා. හලෝ. යන්නේ guys මාදුගගේ තමයි ඉන්නේ. මාදුගගේ දූපත් 64ක් තියෙනවා. 64න් ලොකුම දූප තමයි මේක. මේ පේන්නේ කොහොමද පේනවා ඇති. පන්සල් දෙකක් තියෙනවා. මෙතන එක පන්සලක් තියෙනවා. පිටිපස්සේ තව පන්සලක් තියෙනවා. ඉස්කෝලේකුත් තියෙනවා. ඒක තමයි ලොකුම දූප. දැන් අපි යන්නේ අන්න අර පේන පාලම යටි. කඩේකුත් තියෙනවා. ඔයාලට කිඹුල්ලු බලන්න ඕන නම් කිඹුල්ලු බලන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා කිඹුල්ලු. බැරල් එක දාලා දින්න මොකක්ද කරන්නේ? ඕකේ. විස්තර කරන කට්ටියට කැමති නම් කරන්න පුළුවන්. වව්. අපට කරන්න. වයින් දෙන්න. කිසි අපෝ පාත් කරා. වව්. මේකුත් තියෙනවනේ ගණදේ රූපයකුත් තියෙනවනේ. ඉතින් guys ඔයාලට මාදුගගේ ටුවර් එකක් දාන්න ආසාවක් තියෙනවා නම් ඉතින් රංගයිව සෙට් කරගන්න මම කන්ටැක්ට් නම්බර් එක දාන්නම් මෙතන. ඒවා කෝල් කරලා බෝට් එකක් සෙට් කරගෙන ඔයාලට එන්ජොයි කරන්න පුළුවන්. මේ තියන්නේ අපි යන්නේ මාදුගගේ කොත්දුව රජමහා විහාරයට.
දැකලා නැති අය බලා ගන්න මේ තියෙන බොස්කොල පොතක්. මෙතන දීලා තියෙන මේ තියෙන හලෝ ලස්සන බලන්න බෝල්. සබ්බේ බුද්ධා බලපත්තා පච්චේ කානං චම්බරං රහන්තානං තේජේන රක්ඛං වන්දාමි සබ්බසෝ. ගයිස් ඉතින් අපි ටුවර් ඉවර කරන්න යන්නේ. ඉතින් කොත්තුව රජමහා විහාරෙත් බලාගත්තා. දැන් අපි බෝට් රයිඩ් එක පටන් ගත්ත තැනට අපහු යන්න ඕනේ. ගිහිල්ලා ආයේ ඊළඟ දවස ප්ලෑන් කරන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි පේන්නේ පන්සල. ඇත්තට මාරම ලස්සනයි ඒක බෝට් එකේ යද්දි. ඉතින් පළවෙනි දවස් ඔන්න ඔය විදිහට ඉවර වුණේ. ඉතින් මේෂේ රංගයි ගොඩක් thank you වලට. ඊළඟ vlog එකේ ආයේ හම්බෙමු guys.